In this episode, It's Friday. Friday කියන්නේ අපි රිලැක්ස් එකේ ඉන්න දවසක්. We are having a weekend on next day. මම අද හිතුවා evening එක spend කරන්න අතලස පාක් එකට යන්න. මගේ apartment එක ළඟම අතලස පාක් එක තියෙන්නේ. ඒ නිසා මම මේ පාක් එකට නිතරම එනවා. මම මේ පාරේ ඇවිදගෙන යද්දී මට මතක් වෙනවා ළඟකදී මම මෙතනදී කරපු shoot එකක්. මම ඒකෙන් පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේකුත් මේකටම ඇඩ් කරන්නම්. Oh, simple thing, where have you gone? I'm getting old and I need something to rely. මේ ගෙවෙන්නේ වින්ටර් සීසන් එක. ඉතින් අපේ අවුට්ෆිට් මේ විදිහට තමයි චේන්ජ් වෙලා තියෙන්නේ මේ ටිකේ. තාම වෙලාව හවස 4:00. ඒත් බලන්න කළුවර වැටිගෙන එන ලස්සන මේ පාක් එකෙන් එන්ට්‍රන්ස් එකක් තියෙනවා හරිම ලස්සන චර්ච් එකකට. මේ චර්ච් එකේ හැම ඉරිදම වෙඩින් ෆන්ක්ෂන් එකක් නම් අනිවාර්යෙන් ගන්නවා. මේ චර්ච් එකේ නම ආගියා බාර්බරා. පාක් එක ඇතුලෙන් තමයි අපි දැන් මේ චර්ච් එකට ආවේ. මේන් රෝඩ් එකනොත් ඒකට එන්ට්‍රන්ස් එකක් තියෙනවා. රිලැක්ස් වෙන්න ඕනේ වුණාම චර්ච් එකටත් ඇවිල්ලා පාක් එක පැත්තට යන්න තමයි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. මේ අපි වගේ. පාක් එක ඇතුළෙත් වෙනම කාර් පාකින් ඒරියාස් තියෙනවා. ඕන කෙනෙක්ට ලේසියෙන්ම චර්ච් එකයි පාක් එකයි දෙකම ඇක්සස් කරන්න පුළුවන් විදිහට. අපි චර්ච් එක ගාව ටිකක් වෙලා හිටියා. දැන් ආයේ පාක් එක ඇතුළට යන්න තමයි අපි හදන්නේ. අතලස පාක් එක ඇතුළේ තියෙනවා ලස්සන ඉටලියන් කැෆේ එකක්. ඉතින් මේ ඉටලියන් කැෆේ එකට යන්න තමයි අපි දැන් චර්ච් එකකින් එළියට එන්නේ. පාක් එක ඇතුළ හරිම ලස්සනයි. හැබැයි දැනටම කළුවර වෙලා තියෙන්නේ. දැන් වෙලාව හවස 5යි. වින්ටර් සීසන් එකේ ඉතින් හැම තමයි.
මෙතන අවුට්ඩෝර් ඒරියා එකක් තියෙනවා මාර්ම රිලැක්සින් වීව් එකක් එක්ක. කොෆි ඩේට් එකකට එන්න නම් අයිඩියල් ප්ලේස් එක. කොහෙ ගියත් මට පූස් තඩියෙක් නම් කොහෙන් හරි සෙට් වෙනවා. වගේ හැට මොකද උනේ? පුස? පුස? මේ ආව යාළු කරගෙන හැමතිස්සෙම එනවා පස්සේ. යන්. සෑහෙන වෙලාවක් ගෙවුනට පස්සේ අපි ඩිසයිඩ් කරගත්ත අන්තිමට අපි ගන්න ස්නැක්ස් මොනවාද කියලා. අපි ගත්තේ කැරට් කේක් එකකුයි, නියුට්‍රලා ක්‍රොසන්ට් එකකුයි, හොට් ටී දෙකකුයි. පාක් එක ඇතුලේ ලස්සන ලේක් එකක් තියෙනවා. ඉතින් මේ අතරස පාක් එකට ගොඩක් අය පික්නික් වලට එනවා. පොඩි ෆන්ක්ෂන්ස් වලට, බර්ත්ඩේස් වගේ. අනිත් අයට ඩිස්ටර්බ් නොවන විදිහට පොඩි ෆන්ක්ෂන්ස් ගන්නවා. අපි ඇත්තටම හිතාගෙන ආවේ ලේක් එක පැත්තේ ගිහින් පොඩි වෝක් එකක් දාමු කියලා. හැබැයි ඉක්මනට රෑ වෙලා දාන්නෙම නැතුව. ඉතින් අපි දැන් මෙහෙන් යන්නයි හදන්නේ. අද අපිට ලේක් එකට යන්න බැරි වුණ නිසා මං කලින් දවසක ලේක් එකට ගිය වෙලාවේ ගත්ත වීඩියෝස් ටික මේ වීඩියෝ එකටම ඇඩ් කරන්න. මේ පැත්තෙන් ගියාම තමයි ලේක් එක තියෙන්නේ. මගේ Friday evening එක මං එහෙම තමයි ස්පෙන්ඩ් කළේ. Thank you for watching. We will meet in the next video. Bye.